වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕන ට්‍රේඩින් කියන්නේ මන්ට සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. මේක සෑහෙන්න රිස්කි බිස්නස් එකක්. සාමාන්‍යයෙන් කියන්නේ වැකියක් වශයෙන් කිව්වොත් trading is not a quick rich quick. කියන්නේ ට්‍රේඩින් කරන්න මන්ට සල්ලි හොයන්න බැරි කියලා තමයි කියන්නේ. මේකේ සල්ලි කියන්නේ දැන් තමන්ගේ කැපිටල් එක මත තමයි තමන්ගේ රිටර්න් එක තේරෙන්නේ. සාමාන්‍ය කැපිටල් එකේ 10% වගේ තමයි ට්‍රේඩින් වලින් අපිට earn කරන්න පුළුවන්. කිසි වෙලාවකට බෑ අපිට ඩොලර් 100ක් තියෙන account එක එකපාර ඩොලර් 1000කට ඩොලර් 10000කට අප් කරන්න බෑ. එහෙම අප් කරන්න ගියොත් එන්නේ තියෙන ඩොලර්ස් 100ක් අපිට නැති වෙන එක තමයි වෙන්නේ. අන්න හිතේ ඔළුවේ තියාගෙන අපි යමු අද වීඩියෝ එකට. වෙල්කම් කියලා පිළිගන්නවා අපේ channel එකෙන් කරන පළවෙනි lesson එකට. මේකේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ORB කියන ස්ට්‍රැටජි එකට කොහොමද අපි ට්‍රේඩ් කරන්න කියලා. ORB කියන එකේ තේරුම සරලව කිව්වොත් opening range breakout කියන එක තමයි ORB කියලා කියන්නේ. අපි මෙතන බලන්න ඕන මේ රේන්ජ් එක තුල අපි ට්‍රේඩ් එක කොතනද ප්ලේස් කරන්නේ, කොතනින්ද ස්ටොප් ලොස් තියන්න ඕන, ඒ වගේම කොහොමද ටේක් ප්‍රොෆිට් එක තියන්න ඕන කියන වීඩියෝ එක සම්පූර්ණ බලන්න ස්කිප් නොකර channel එක subscribe කරලා තියාගන්න, bell icon එකත් click කරලා තියාගන්න. එතකොට notification එකක් එනවා ඔයගොල්ලන්ට අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරපුවම. එහෙනම් අපි යමු අද lesson එකට. right, මේක තමයි අපේ strategy එක. ORB කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා open range breakout කියන එක තමයි මේ strategy එකේ නම. මේක use කරන්නේ මිනිත්තු 5 scalping strategy එකක් විදියට. මේකට බලපාන තව කාරණා තියෙනවා. අපි මුලින්ම බේසික් ටික විතරක් ඉස්සෙල්ලා කතා කරමු. මේක අපි දැන් ඉස්සෙල්ලා බලන්න මම කිව්වා ඉස්සෙල්ලා මේක දැන් අපි යම් කිසි රේන්ජ් එකකින් ට්‍රේඩ් කරන්නේ. ට්‍රේඩ් කරනකොට තියෙනවා නියමිත වෙලාවක්. මේ නියමිත වෙලාව ඇතුළත තමයි අපි මේ ස්ට්‍රැටජි එක යූස් කරන්නේ. ඒ වෙලාව තමයි මෙන්න මේ නිව්යෝර්ක් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ 9:45 කියන ටයිම් ෆ්‍රේම් එක. කියන්නේ EST කියන්නේ Eastern Standard කියන්නේ GMT කියන්නේ Greenwich ටයිම් එක වෙලාව. EST කියන්නේ Eastern ටයිම් එක. මේක මම ඔයගොල්ලන්ට පෙන්නන්න වෙබ්සයිට් එකක් තියෙනවා. අපිට මේක ලංකාව වෙලාවෙන් හදාගන්න එපා මේ වෙලාවට කියලා. මෙතන මේ තියෙන්නේ US වල වෙලාව. 9:45 කියන්නේ උදේ US වලට වල වෙලාවෙක්. මේක ලංකාව වෙලාවට ජෙනරේට් කරගන්න ඕන. ජෙනරේට් කරගන්න වෙබ්සයිට් එකක් තියෙනවා. මම දැන් ඔයගොල්ලන්ට වෙබ්සයිට් එක පෙන්නන්න. වෙබ්සයිට් එක තමයි අර සයිට් එකේ නම තමයි abpips.com කියන සයිට් එක. ඔයගොල්ලෝ සමහර විට මේ සයිට් එකේ නමත් අහලත් ඇති. මම දැන් ඉස්සෙල්ලා මේ සයිට් එකෙන් පුළුවන් අපිට ලන්ඩන් සෙෂන් එක මොන වෙලාවටද
ඕපන් වෙන්නේ සිඩ්නි සෙෂන් එක මොන වෙලාවටද ඕපන් වෙන්නේ ටෝකියෝ සෙෂන් එක මොන වෙලාවටද ඕපන් වෙන්නේ මොනලාට ක්ලෝස් වෙන්නේ එතකොට නිව්යෝක් සෙෂන් එක මොන වෙලාවටද ඕපන් වෙන්නේ ඒ සියල්ල බලා ගන්න පුළුවන් මේ සයිට් එකේ. දැන් මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට ප්‍රසන්ටේෂන් එකෙන් පෙන්නුවේ US වල 9:30යි 9:45 කියන ටයිම් ෆ්‍රේම් එකේට අපි ට්‍රේඩ් එකක් ඕපන් කරන විදියනේ. ඒ නිව්යෝක් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ඕපන් එකට අන්න ඒ නිව්යෝක් සෙෂන් එකේ ඕපන් වෙලාට නෙමෙයි ස්ටොක් එක්ස්චේන්ජ් එක ඕපන් වෙන්නේ. අන්න ඒ ටයිම් එක බලා ගන්න ඕන හින්දා තමයි අපි මේ සයිට් එක යූස් කරන්නේ. මේ සයිට් එකට යමු. forex market hours කියන Google එකේ සර්ච් කරගම පළවෙනි රිසල්ට් එකේම එනවා for babybits.com කියන සයිට් එක. මේ සයිට් එකේ ගොඩක් කැල්කියුලේටර්ස් තියෙනවා. හැම දෙයක් ගැනම තියෙනවා මේ. කියන්නේ ටයිම් කන්වර්ටර් එක බලාගෙන විතර නෙමෙයි තව ප්‍රයෝජන මේ සයිට් එකේ තියෙනවා. දැන් ඔයගොල්ලන්ට ගියාම මෙතන පේනවා ඇති මෙතනම උඩින්ම තියෙනවා forex market time zone converter කියලා. right හරිද? forex market time zone converter කියලා දැන් මෙතන තියෙනවා. දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මම මේක දෙපැත්තට ස්ක්‍රෝල් කරනකොට ටයිම් එක මෙතන වෙනස් වෙනවා. right මෙතන ටයිම් මේක මෙහෙම කරලා ස්ක්‍රෝල් කරනකොට වෙනස් වෙනවා. දැන් අපිට මෙතන එහෙම ස්ක්‍රෝල් කරනකොට දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති 7:51 දැන් මෙතන ටයිම් එක දිහා බලන්න. මෙතන ටයිම් එකත් දිහා ඔයගොල්ලෝ පොඩ්ඩක් හරියට බලුවොත් මෙතන ඕන බලන්නකෝ 7:08 හරියට මේක 8 AM කියන්නේ නිව්යෝක් සෙෂන් එකේ ඕපන් එක. එතකොට ලංකා වෙලාවෙන් 6:00 කියන්නේ නිව්යෝක් සෙෂන් එකේ ඕපන් එක. ස්ටොක් එක්ස්චේන්ජ් එකේ නෙමෙයි. මේ දෙක පටලවා ගන්න එපා. මේ නිව්යෝක් සෙෂන් එකේ ඕපන් එක තමයි මම මේ පෙන්වන්නේ. එතකොට දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේක නෙමෙයිනේ. අපිට අවශ්‍ය වෙන්නේ නිව්යෝක් වෙලාවෙන් උදේ 9:45 කියන්නේ ලංකා වෙලාවෙන් මොන වෙලාවද කියලා බලාගන්න. අපි මේක පොඩ්ඩක් ස්ක්‍රෝල් කරගෙන ඉස්සරහට යනකොට ඔයගොල්ලන්ට පේනවා ඇති අතන දැන් ටයිම් එක ඔටෝ ජෙනරේට් වෙනවා. 9:29 ගම් කවන 9:30 තමයි හදන්න බාකියවන්න කවන්නේ 9:32 තියමුකෝ. 9:32 කියන්නේ ඒක ලංකා වෙලාවෙන් 8. ඒ 9:45 කියනවන කෙනෙකුට තේරෙනවා වෙන 8යි කාලය. එන්නේ අපි මේ ට්‍රේඩ් එක ගන්නේ ලංකා වෙලාවේ රෑ 8යි කාලත් අතර හැදෙන 15 මිනිත් එකේ රේන්ජ් එකේ කැන්ඩල් එකේ රේන්ජ් එකට තමයි රේන්ජ් හයි එකේ රේන්ජ් ලෝ එකට ගාලා ඒ අතර තුලත් ඇතන රේන්ජ් එකේ 5 මිනිත් වල ටයිම් ෆ්‍රේම් එකෙන් බලලා තමයි මේ ට්‍රේඩ් එකට එන්ට්‍රි එක ගන්න. මම මේක මෙහෙම පෙන්නුවේ දැන් ඔයගොල්ලන්ට මේක chat GPT එකකින්වත් Google එකේ සර්ච් කරලා උනත් මේ ටයිම් මේක කන්වර්ට් කරගන්න පුළුවන්. බැරි කවන්නේ. අර තේරෙන්නෙම නැති එක්කෙනෙකුට සරලව පෙන්වන්න ඕන හින්දා තමයි මෙහෙම පෙන්නුවේ. right. දැන් ඔයගොල්ලන්ට මම හිතනවා පැහැදිලි ඇති කියලා ටයිම් මේක මොනලා වෙලාවට තමයි අපිට ලංකාවේ තියෙන එක. මේක සමහර කාලවලට වෙනස් වෙන දැන් කලින් තිබ්බ UTC -4 මම කලින් ට්‍රේඩ් කරපු කාලේ තිබ්බ UTC -4 දැන් කලින් තිබ්බේ රෑ 7ට අර වෙලාව පොඩි වෙනස් වීමක් වෙලා තියෙනවා. ඒකින්ද මේ පොඩ්ඩක් අර මේකේ through පොඩ්ඩක් බලලා ට්‍රේඩ් කරන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. right. දැන් ඉස්සෙල්ලා අපි 8යි කාලත් අතර හැදෙන විනාඩි 15 කැන්ඩල් එක වෙන මේ විදිහට රේන්ජ් එක මාක් කර ගන්නවා. මෙතන රේන්ජ් හයි එක විදිහට මෙතන රේන්ජ් ලෝ එක විදිහට මේක දෙන වැඩි හිතන්න එපා. මෙතන මේකට තියෙනවා ඉන්ඩිකේටර් එකක් ට්‍රේඩින් වෙන සයිට් එකේ. මම ඔයගොල්ලන්ට ඉස්සරහට දැන් බෑක් ටෙස්ට් කරලා මේකේ එන්ට්‍රි පහක් විතර මම බෑක් ටෙස්ටිං කරලා පෙන්නන්න. එතකොට ඔයගොල්ලන්ට මම ඉන්ඩිකේටර් එක දාලා පෙන්නන්න. ඒ ඉන්ඩිකේටර් එකේ මාක් කරලා පෙන්නනවා මේ නිව්යෝක් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ මේ කැන්ඩල් තුන ඒ අත් සෙටින්ග්ස් ඒ විදිහට හදුවාම ඉන්ඩිකේටර් එකේ පෙන්නනවා. නේද? වැඩි හිතන්න එපා ඉගෙන.
දැන් මෙතන අපි රේන්ජ් හයික විදියටත් මෙතන රේන්ජ් ලෝ එක විදියටත් අපි මාක් කරගමු. මාක් කරගෙන ඉවර වෙලා මාරු වෙන්න ඕන විනාඩි දැන් අපි ඉන්නේ මෙතන මිනිත්තු 15 chart එකේනේ. මාරු වෙන්න ඕන විනාඩි 5 chart එකට. විනාඩි 5 chart එකට මාරු වුණාන් පස්සේ 5 minute time frame එකේ පෙන්වන්නේ අපිට දැන් මෙන්න මේ විදියට. විනාඩි 5 කැන්ඩල් 3ක් මේ මිනිත්තු 15 එක කැන්ඩලයක් වෙන්නේ. ඒක තමයි දැන් මෙන්න මේ වෙන. එතකොට රේන්ජ් හයි එක මෙතන, රේන්ජ් ලෝ එක මෙතන. දැන් අපි ඊට පස්සේ බලන්න ඕන මෙතනින් මේ රේන්ජ් එක හයි එක බ්‍රේක් කරනවද එහෙම නැත්නම් රේන්ජ් එකේ ලෝ එක බ්‍රේක් කරනවද මේ දෙකම කියන්නේ අපි හිතමු දැන් රේන්ජ් එක හයි එක බ්‍රේක් කරේ කියලා හයි එක බ්‍රේක් කරේ කියලා අපි ට්‍රේඩ් එකට යන්නේ නැහැ. ඒ අදාළ කන්ෆර්මේෂන් එනවා. ඒ කියන්නේ ෆෙයා වැලියු ගැප් එකක් තියෙනවනේ පුලිෂ් ෆෙයා වැලියු ගැප් එක. bearish විදියට රේන්ජ් එක බ්‍රේක් කරලා රේන්ජ් ලෝ එක බ්‍රේක් කරලා bearish ෆෙයා වැලියු ගැප් එකක් තියෙනවා. ඔන්න ඔය කියන සාධක තිබුණොත් තමයි අපි ආදාර ඩිරෙක්ෂන් එකට ට්‍රේඩ් එකක් ගන්න. මෙන්න මේ විදිහට දැන් මෙතන මොනට බලුවොත් මෙතන දැන් පෙන්න මෙතන මේ පුලිෂ් ෆෙයා වැලියු ගැප් එකක් හදලා මාකට් එක මෙතන ෆෙයා වැලියු ගැප් එකේ ඇවිල්ලා තමයි මාකට් එකේ බයි වෙද්දී අපිට මෙතන බයි එන්ටර් ටාගට් කරන්න පුළුවන් මෙතන හිතච්ච ෆෙයා වැලියු ගැප් එකේ ඉඳ. ඒකට අපිට මේ හරිය මේ සෝන් එකෙන් ලිමිට් එන්ට්‍රි ප්ලේස් කරගන්න පුළුවන්. ලිමිට් එන්ට්‍රි ප්ලේස් කරගන්න පුළුවන් මේ සෝන් එකේ. මේ ලිමිට් එන්ට්‍රි ප්ලේස් කරගන්නකොට ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන. ඔයගොල්ලෝගේ බ්‍රෝකර්ගේ ස්ප්‍රිඩ් එකක් තියෙනවා නම් මේ ස්ප්‍රිඩ් එකට අදාළ කියන්නේ ඒ ස්ප්‍රිඩ් එක කැල්කියුලේට් කරලා තමයි මේ ලිමිට් එන්ට්‍රි zone එක ප්ලේස් කරගන්න ඕන. ප්ලේස් කරගත්තන් පස්සේ zone එකේ එන්ට්‍රියට එනකම් බලාගෙන ඉන්න ඕන. කලබල නොවි ට්‍රේඩ් එක තමලා ට්‍රේඩ් මේ මිස් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් බලාගෙන ඉන්න ඕන කලබල නැතුව. මේ වෙලාවට මේ කොච්චර තව එකක් කියන්න ඕන මේ වෙලාවට මේ උස් වගේ දේවල් රිලීස් වෙනවා සෑහෙන්න. volatility news. එතකොට මෙන්න මේ bullish fair value gap එක හරි පහළට bearish එහෙම break කරනකොට bearish fair value gap එකක් තිබ්බත් ඔයගොල්ලෝ entry එකක් ගන්න යන්න එපා. news time එකේ news එකේ result එකත් එනකම් බලාගෙන ඉන්න. news එකේ result එකත් ඒ අදාළ direction එකට ඇවිල්ලා technically වෙනවමත් ඒ අදාළ direction එකට තියෙනවා නම් විතරක් trade එකක් ගන්න. එහෙම නැතුව news එකට කලින් එන්න කලින් කොච්චර විතර ටෙක්නිකල් තිබ්බත් ට්‍රේඩ් වලට එන්ට්‍රි එකක් ගන්න යන්න එපා. මොකද news එකක් එනලාට මාකට් එක volatility එක ගතිය වැඩි වෙනකොට stop loss එකේ වැදිලා ට්‍රේඩ් එකක් ගන්න තිබ්බොත් stop loss වැදිලා සමහර අදාළ ඩිරෙක්ෂන් එකට යන්න ඉඩ තියෙන එක හින්දා news එකක් එනකන් ඉන්නේ. news එකත් ආවෙන් පස්සේ result එකත් බලලා ට්‍රේඩ් එකට එන්ටර් වෙන එක තමයි ඇත්තටම හොඳයි. කොහොමද කියන්නේ news එකත් පොසිටිව් ටෙක්නිකල් උත් හොඳ පොසිටිව් විදිහට තිබ්බොත් සමහර ට්‍රේඩ් ලොස් වෙන වෙලාවක් තියෙනවා. ඒ ට්‍රේඩින් වල හැටිම තමයි මේ කියන්න බෑ. අපි කාටවත් පබ්ලික් කියන ප්‍රෙඩික්ෂන් එකක් නෙමෙයි කරන්නේ. ඒ හින්දා කාටවත් කියන්න බෑ හරියටම. දැන් මෙන්න මෙහෙම ආවහම පුලිෂ් fair value gap එකේ වැටි ප්ලේස් වෙලා තමයි මේ ස්ට්‍රැටජි එකේ යූස් වෙන්නේ. අපි ලයිව් මාකට් එකට ගිහින් බලමු. මේක ලයිව් එක්සැම්පල් ටිකක් ගෝල්ඩ් chart එකේ සහ යූරෝ ඩොලර් පෙයාර් එකේ මම ඔයගොල්ලන්ට දාලා පෙන්නන්නම්. මේකේ ලයිව් එක්සැම්පල් ටික පියම් බලන්න ට්‍රේඩින් වීව් එකට. හරි අපි දැන් ඉන්නේ ගෝල්ඩ් chart එකේ. මම ඔයගොල්ලන්ට වත් වීඩියෝ එකේ මුලදී අර නිව්යෝර්ක් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ කැන්ඩල් තුන මේ අපිට බලාගන්න ඉන්ඩිකේටර් එකක් තියෙයි කියලා. මේ තමයි මේ ඉන්ඩිකේටර් එක. දැන් මම මේක මෙතන ඩිලීට් කළා.
අප මේ ඉන්ඩිකේටර් එක වලට ඇඩ් කරලා පෙන්නන්න. එතකොට ඒ settings ඒ විදිහටම ඔයගොල්ලෝ හදාගන්න. මෙතන තියෙන indicators කියන ටැබ් එක ක්ලික් කරාම මෙතන ටයිප් කරන්න open මේ open range with breakout and targets කියන මෙන්න මේ ඉන්ඩිකේටර් එක ක්ලික් කරාම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක සර්ච් මෙතන සර්ච් කරාම ඉන්ඩිකේටර් එක පෙන්නනවා. ඊට පස්සේ මේක මෙහෙම ක්ලික් කරගන්න. ක්ලික් කරාම ඒක වැටෙන දැන් මම මෙතන දෙකක් වැටලා මේක ටියුට් කරගන්න. ඔව් මෙහෙම ගත්තාම දැන් පෙන්නන්නේ ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට මේ ඉන්ඩිකේටර් එක. ඉතින් අපි මේකේ settings වෙනස් කරගන්න ඕන. පස්සේ මෙතන දාන්න මිනිත්තු 15 කියලා. මිනිත්තු 15 දාලා මෙතන 9:30ත් 9:45ත් අතරනේ අපි කැන්ඩල් එක බලන්නේ. ඉතින් මෙතන ටික් එක දාන්න. ටික් එක දාලා මෙහෙම පහළට ස්ක්‍රෝල් කරලා යන මෙතන අනිවාර්යෙන් තියන්න ඕනේ UTC -4 කියන එක. ඊට පස්සේ එතන එක එහෙම තියලා ඊට පස්සේ මෙතන ටික් කරලා ඔකේ කරලා ඊට පස්සේ මෙතන බලන්න UTC -4 බ්ලොක්ද තියෙන්නේ කියලා. ඊට බලලා ඊට පස්සේ ස්ටයිල් වල මේ boxes කියන එක විතරක් තියලා මේ ටික ඔක්කොම අයින් කරගන්න. එතකොට අර ක්ලියර් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ මේ තියෙන්නේ මේ කැටල් තුන. box එකක් අපිට ඕනේ ඉතින් මෙතන බලා ගන්න තව ක්ලියර්ලි බලා ගන්න නම් ඉතින් horizontal line දෙයක් ඕන නම් දා ගන්න පුළුවන්. එහෙම line labels දා ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙහෙම තමයි පෙන්වන්නේ. එතකොට අපිට දැන් අපිට අර ක්ලියර්ලි බලා ගන්න පුළුවන්. දැන් මම ඔයගොල්ලන්ට කිව්වා වගේ අපි ඉස්සෙල්ලා මේ තියෙන රේන්ජ් එකේ හයි එක. මෙතෙන්ට ගහගම horizontal line මේ පොයි chart එකේ මේ තියෙන රේන්ජ් එකේ හයි එක. ඊට පස්සේ දැන් බලන්න රේන්ජ් එකේ හයි එක මෙහෙම මෙතන බ්‍රේක් වෙලා බ්‍රේක් කළා. එතකොට බ්‍රේක් වුණාම අපිට confirmation එකක් එනවා. කියන්නේ buy trade එකක් තමයි කට යන්න පුළුවන් කියලා. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති fair value gap එකක් තියෙනවා. මම මේක ඕන ඔයගොල්ලන්ට අයින් කරලා පෙන්නන්න. මෙතන මේ fair value gap එකක් තියෙනවා. මේ fair value gap එකෙන් තමයි trade එකට අපි entry ගන්න. ඒක ගත්තාම ඔයගොල්ලන්ට හොඳට බලාගෙන පුළුවන් මේක මම මෙතෙන්ද රෙකමන්ඩ් කරන්නේ එකට එක RRයක් වගේ තියාගන්න. මොකද මේක ස්කැල්පින් හින්දා සාමාන්‍යයෙන් ස්විං ට්‍රේඩින් වල වගේ නෙමෙයි. මෙතන මාකට් එක මූව් වෙන හින්දා 1 to 1 RRයක් වගේ තියාගත්තා නම් හොඳටම ඇති. ඒ කියන්නේ ට්‍රේඩ් එකේ භාගයක් වගේ ප්‍රොෆිට් එනකොට අනිවාර්යෙන් B කරගන්න. මේ එතකොට අපිට account එකේ capital එක ආරක්ෂා කරගන්න පුළුවන්. මේ දැන් භාගයක් වගේ යනකොට අනිවාර්යෙන් B කරගන්න. දැන් මෙතන බලන්න මෙතන fair value gap එකෙන් trade එකට entry අරගෙන දැන් අපිට මෙතන limit entry එකක් දාගත්තා නම් හරි fair value gap එක හඳුනන පස්සේ අරගෙන stop loss එක තියාගන්න. දැන් fair value gap එකක් හැදෙන්න candle තුනක් අවශ්‍යමයි. කියන්නේ මෙතන candle එකට stop මේ low එකට stop loss එක තියාගත්තා නම් හරි. කුඩා stop loss එකක් සාමාන්‍යයෙන් එනවා. පැයක 70 වගේ stop loss එකක් වගේ ඉන්නේ. එතන gold market එකේ නැගිට්ටම කුඩා නැහැ. මේ ඊට පස්සේ මේ ඉතින් බලන්න ඊට පස්සේ මේ entry අරගෙන මෙතන RR එක ගිහින් තියෙනවා එකට
6ක් කියන එකට දශම 1.6ක් වගේ රිස්ක් රිවෝඩ් එකක් තියෙනවා. මම මෙතන රෙකමන්ඩ් කරන්නේ නම් එකට එක RR එකට එක RR එක බලුවොත් 1 to 1 RR එක තමයි මෙහෙම එකට එක RR එක නමුත් මේක ප්‍රොෆිට් වෙලා කියලා දුන්නකට 1.66 වගේ ගිහිල්ලා තියෙනවා. 0.66ක් වගේ. බලන්න ඊළඟ එක්සාම්පල් එක. ඊළඟ එක්සාම්පල් එකත් අපි කෝල්ඩ් වලින්ම බලමු. උඹලට ලොස් ඇන්ඩ් රේට් දෙකකුත් පෙන්වන්න. දැන් මෙතන බලන්න. එතන මේ දෙන්න නිව්යෝර්ක් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ කැන්ඩල් තුන. මෙතන මෙහෙම එකක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ අද මේ වීඩියෝ එක බලලා හෙට ඉඳලා මේක මේ ඔන්ලයින් account එකේ ට්‍රේඩ් කරන්න යන්න එපා. මේ බැක් ටෙක්ස්ටිං කරන්න අඩුම 200ක්වත් 200ක් බැක් ටෙක්ස්ටිං කරලා මේ ඊට පස්සේ ඩෙමෝ සති දෙක තුනක් විතර ඩෙමෝ try කරලා Tamanට සැටිස්ෆයි විතර මේ විතරක් මේ ස්ට්‍රැටජි එක යූස් කරන්න. අනික තව දෙයක් කියන්න තියෙනවා මේ ටයිම් එක කරලා නිවුස් සෑහෙන්න කියන්නේ my data වගේ නිවුස් නිව් හෝම් සේල්ස් කියන ඒ සමහර නිවුස් මේ වගේ ටයිම් එකේ තමයි රිලීස් වෙන්නේ. එතකොට වර්ල්ඩ් මාකට් එක සෑහෙන වොලටිලිටි එකක් දක්වන පුළුවන්. ඒ වගේ වෙලාවකට මේ වගේ ෆෙයාර් වැලියු ගැප් එකක් හැදුනොත් එන්ට්‍රි එකක් තියන්න එපා. මොකද නිවුස් එකේ ඉෆෙක්ට් එකත් එක්ක ඔයගොල්ලෝ ස්ටොප් ලොස් වදින්න පුළුවන්. එහෙනම් නිවුස් එකේ රිසල්ට් එකත් බලලා ඒ ට්‍රේඩ් එකට එන්ට්‍රි ගන්න කියලා තමයි වන්නන්නේ. ඒක තමයි හොඳම ඩිසිෂන් එක. දැන් මෙතන බලන්නකො. මෙතන මේ bearish fair value gap එක මෙතන තියෙනවා. bearish fair value gap එකේ ඇවිල්ලා එන්ට්‍රි එක වෙලා කියන්නේ එන්ට්‍රි එක ලිමිට් එන්ට්‍රි එකක් දාන්න පුළුවන්. සෙල් ලිමිට් එක මෙතනින් සෙල් ලිමිට් එකක් දාලා තියන්න පුළුවන්. තියලා ඊට පස්සේ බලන්න මේක ගිහිල්ලා තියෙනවා 1.5ක් RR එකක් මෙතන රන් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මම අර ස්කල්ප් කරන ඉඳ ගන්න වලට එකට එක RR එක තියාගන්නයි කියලා. මේ රිස්ක් එක සෑහෙන අඩු. ඒ කියන්නේ ප්‍රොෆිට් එක රිස්ක් කරන ප්‍රමාණය එක සමානව තමයි හම්බෙන්නේ. මාර ස්කල්පින් කරන හින්දා කටකාරාර එක ඇති කියලා නමුත් මෙතන ගිහිලා තියෙන අපිට 5ක්වත් RR එක මේ ස්ට්‍රැටජි එකෙන් ගිහිලා තියෙනවා. තව එක්සැම්පල් එකක් බලමු. මෙතන බලන්නකො මේ තියෙන අර නිව්යෝර්ක් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ පළවෙනි විනාඩි 15 කැන්ඩල් එක විනාඩි 5 කැන්ඩල් තුන විනාඩි 15 වෙන එක කැන්ඩල් එකයි විනාඩි 5 කැන්ඩල් තුන ගන්න තියෙන රේන්ජ් එකේ හයි එක මෙතන රේන්ජ් එකේ ලෝ එක විතර රේන්ජ් එකේ හයි එක බ්‍රේක් කරා කියන්නේ බයි සයිඩ් එක බ්‍රේක් කරා මෙතන ෆෙයාර් වැලියු ගැප් එකක් හැදුණා ෆෙයාර් වැලියු ගැප් එකෙන් යටට අපි ලිමිට් එන්ට්‍රි එකක් තිබ්බා එන්ට්‍රි එක ගත්තා මෙතනින් ස්ටොප් ලොස් එක තිබ්බා එකට දෙක RR එක ගිහිල්ලා තියෙනවා මෙතන ඊළඟ එක්සාම් රයිට් අපි දැන් ඉන්නේ යුරෝ ඩොලර් පෙයාර් එකේ කරන්සි පෙයාර් එකේ මෙතන බලන්නකො නිව්යෝර්ක් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ පළවෙනි කැන්ඩල් තුන ඕපන් වුණා ඊට පස්සේ මෙතන හොරිසොන්ටල් ලයින් දෙකක් ගහගත්තොත් ඉතින් රේන්ජ් හයි එක මේ තියෙන මෙතන රේන්ජ් ලෝ එක මෙතන බ්‍රේක් වුණා පොලිෂ් කැන්ඩල් එකකින් බ්‍රේක් වුණා ඊට පස්සේ මෙතන පෙයාර් වැලියු ගැප් එකක් ඕපන් වෙන්න හැදිලා තියෙනවා. මේ පෙයාර් වැලියු ගැප් එකෙන් ලිමිට් එන්ට්‍රි එකක් දාලා තිබ්බනම් ලිමිට් එන්ට්‍රි අරගෙන මම ඒක හැමතිස්සෙම කරන එකට එක RR එක යූස් කරන්නේ කියලා. මොකද දැන් මෙතන ඔයගොල්ලන්ට පේන්නේ මාකට් එක සෙල්ස් වෙලා ස්ටොප් ලොස් වැඩිලා තියෙනවා. මෙතන එකට එක RR එක ප්‍රොෆිට් වෙලා තියෙනවා. එකට එක RR එක මේ යූස් කරන්නේ මේක ස්කල්පින් වලට. මෙතන bearish පොලිෂ් ෆෙයාර් වැලියු ගැප් එක
ටච් කරලා මාකට් එක බයි වෙලා තියෙනවා. බයි වෙලා 1 to 1 ආරාධය කරගෙන පස්සේ මාකට් එක සෙල් වෙලා දුන්නා. දැන් මෙතන මම තව මෙතනට කියන්න මෙතන 1 to 1 ආරාධක පික් භාගයක් වගේ යනකොට ඔයගොල්ලෝ ට්‍රේඩ් එක බිම් කරගන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. මොකද අපි account එකේ capital එක තමයි profit ගන්නට වැඩිය අපි account එකේ capital එක ආරක්ෂා කරගන්න එක හැමතිස්සෙම බලන්න ඕන. මොකද account එකේ capital එක තිබ්බොත් තමයි අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ කියලා බලන්නකො. මෙතන වෙලා තියෙන්නේ range එක හරියට break කරා මේ ජගයි එක පොතේ break කරලා sorry වෙතන long position එක මම ගත්තම දෙන්නවා. තාපම් තාගමු තමයි range එක break කරා. මෙතන ස්වයා පැලිපර් පැක් ඇදලා තමයි ඔයගොල්ලන්ට පේන්නේ නැති. මෙතනම ස්වයා පැලිපර් පැක් ඇදලා තියෙනවා. එතකොට ඊට පස්සේ මාකට් එක ගැන ස්වයා පැලිපර් පැක් එක ටච් කරලා ස්වයා පැලිපර් පැන් ට්‍රේඩ් එකට එන්ට්‍රි කරනවා. එතන ස්ටොප් ලොස් එක දෙනවා. දැන් තනාගෙන පිට ආරාධක තමයි තන් තියෙන්නේ. අන්ටුවන් ටච් වෙලා නැහැ. ටච් වෙලා නැහැ. ට්‍රේඩ් එක විතර ලොස් වෙලා තියෙනවා. දැන් මම ඔයගොල්ලන්ට කියනවා මේක අර මම එකයි ඉස්සෙල්ලා ඔයගොල්ලෝ හොඳට බැක් ටෙස්ට් කරලා ඊට පස්සේ ඩිමෝන් කිට් සත්‍යයක් විතර ක්‍රේට් කරලා බලන්න. ඒත් එක්කම ඔයගොල්ලෝ මෙතන මම තව බලන්න මේ ඔයගොල්ලෝ ෆිබොනාචි තරය බලන්න ඔයගොල්ලන්ට සැටිස්ෆයි ක්‍රමයක් ඔයගොල්ලෝ බලන්න. දැන් මම කියන දේ එකම අනුගමනය කරන්නත් එපා. ඔයගොල්ලන් බලන්න ඔයගොල්ලන් ගන්න දැනුමත් එක්ක තව මෙතන ටූල්ස් කරලා මේක ස්ට්‍රැටජි එක තව වැඩි දියුණු කරගන්න. මම දන්න ටික තමයි ඔයගොල්ලන්ට වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. දැන් ඔයගොල්ලන්ට දැනුම මෙතන පේනවා මෙතන demand zone එකක් තියෙනවා. දැන් මම fair value එකක් ගන්නවා. ට්‍රේඩ් එක කරපුවම මෙතන demand zone එකක් තියෙනවා. දැන් demand zone එකෙන් ට්‍රේඩ් එක දෙන්න උනා නම් profit කරන්න බැරි. profit එක මම ආගේ වීඩියෝ. එතන demand zone එකෙන් අපි entry තියෙනවා. demand zone එකේ entry තියෙනවා. long position එක. demand zone එක. ඒක stop loss එක බලන්නකො. මොකද වෙලා තියෙන්නේ? තන බෑ. රේට් එක ඩිමාන්ඩ් zone එකෙන් තිබ්බම ට්‍රේඩ් එක ප්‍රොෆිට් එක. අන්න ඒ වගේ ඔයගොල්ලෝ බලන්න සප්ලයි ඩිමාන්ඩ් යූස් කරලා බලන්න. ඒ වගේ ඔයගොල්ලෝ සැටිස්ෆයි කරලා ඔයගොල්ලෝ හොයාගන්න. හොයාගන්න කයි කරලා බලන්න ඔයගොල්ලන්ට තමයි මම කිව්වේ එකත් හොඳයි. ඒක ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ ගන්න දැනුමත් යූස් කරලා මේක වැඩි දියුණු කරලා තමන්ගේ විදියට හදාගන්න. ඒත් එක්කම මම channel එකේ අපේ WhatsApp channel එකත් මේකත් follow කරනවා. මේකේ link එකත් පහළ දාලා දුන්නා. channel එක subscribe කරලා තියාගන්න. මේ strategy එකේම තව supply demand use කරලා වෙන විදියක් තියෙනවා. මේක ඉස්සරහට වීඩියෝ එකක් කරලා දාන්න. ඒක